මගේ නම නෝකා රෝෂිනී. මං වලපොළ පානදුර. මගේ කකුල දැන් මාස 5කට උඩදී වැටිලා දනිස්ස ගුඩු වුණා. ඊට පස්සේ රෝහලකට ගිහිල්ලා මගේ දනිස්සට මේ වයර් දාලා කම්බි දාලා ඒක හැදුවා ඒගොල්ලෝ. ඊට පස්සේ මට මැවුම් 30ක් පමණ තමයි වැටුනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දවසෙන් ටිකට් කැපුවා. ගෙදර ඇවිල්ලා මාස 3ක් විතර හිටියා. ඊට පස්සේ කකුල හොල්ලන්නවත් නවන්නවත් මට බැරි වුණා. ඊට පස්සේ මේ මද්දවේද මහත්තයාගේ තෙල් එක ගාලා ගෑවම මාස එකමාරක් විතර. ඊට පස්සේ මට ඒ තිබුණු ලොකු වේදනාවක් ඒ ලොකු කකුලේ තිච්ච බරත් ගොඩාක් සැහැල්ලු වුණා. ඒ තෙල් එකෙන් මට ගොඩක් සුවයි. මීට ඉස්සෙල්ලා මගේ අම්මට තමයි වේද මහත්තයා තෙල් එව්වේ දියවැඩියාවට. මගේ අම්මට ගොඩාක් සුව වුණා ඒ දියවැඩියාවෙන්. මගේ අම්මා අවුරුදු 77ක්. එයාව සුව කරන්න ගිහිල්ලා තමයි මම වැටුනේ. ඉතින් ඊට පස්සේ තමයි මේ වේද මහත්තයාගේ තෙල් එක මට ලැබිලා මම ගෑවේ. ඉතින් මම කියන්න කැමතියි ඒ තෙල් එක ගොඩාක් ඇත්තටම අපිට දිව්‍ය ඖෂධයක් වගේ ඒ තෙල් එක මට ගොඩක් සතුටුයි. ඒ තෙල් එක ගොඩාක්ම ඇත්තටම සුවයි. මගේ කකුල ගොඩාක්ම මේකයි. වේද මහත්තයාට මං නිරෝගී සුව පතනවා. ඒ තරමටම මම ගොඩක් වේද මහත්තයාට කෝල් කර මගේ කකුලේ ගුණාගුණ කියනවා. හැමතිස්සෙම මං කරදර කරා වේද මහත්තයාට. ඊට පස්සේ තමයි මං අද මේ වේද මදුරට ඇවිල්ලා පැය 3ක සම්භාහනයක් කරා මට. ඒකෙන් මට මගේ ඇඟට ලොකු සහනයක් දැනුණා. මට ගොඩාක් සතුටුයි. මං ඒ තරම් වේදනාවකින් මේ කකුල ගැන තිබුණේ ලොකු බරක් යකඩ කඳක් වගේ මගේ කකුල තිබුණේ. මේ තෙල් එක ගාලා මම මේ වුණාට පස්සේ මට දැන් ගොඩාක් සුවයි. අපි දැන් මීට පැය කිහිපයකට පෙර මේ රෝගියාව අපේ සම්භාහන ඒ ඇඳට අරගෙන අපි පැය 3ක තෙල් සම්භාහනයක් කරලා දැන් මේ ඉන්නේ. එතකොට ඒ තෙල් සම්භාහනයේ අවසානයේ මම දැන් මේ කියලා දෙන්න හදන්නේ කොහොමද මේ අපේ මේ කකුල් දෙකේ තියෙන මේ සංදි වලට ඒ වගේ මේ උකුල් ඇඟ ප්‍රදේශ වලට බලපාන නිල කොහොමද කියන්නේ කියන එක මම පැහැදිලි කරන්න යන්නේ. දැන් මම මේ අත මෙහෙම මේ පැත්ත දිගේ මම මේ ඇඟිල්ලක් මම තියලා තද කරගෙන මම අරගෙන යනවා උඩට. එතකොට අපේ මේ රෝගියා කියයි එයාට කොතෙන්ද දැනෙන්නේ කියලා මම මෙහෙම අත ගන්නකොට. විස්පොඩක් කියන්න මම මෙහෙම තදින් අත ගාගෙන එනවා. මම මෙහෙම තදින් අත ගාගෙන එනකොට කොතනද දැනෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. මේ මෙතන. මෙන්න මෙතන. හරි. එතකොට කියන්නේ මෙතන තමයි එළියේ තියෙන්නේ. මේ මම මෙතන තද කරනකොට දැනුනේ කොතෙන්ද? ශරීරේ. මෙන්න මේ දණිස්සට තමයි දැනුනේ. දැන් බලන්න මේ මෙන්න මේ මෙතන මෙන්න මේ තියෙන මේ ආය පාරක් මම එනවා. මෙන්න මෙතන තියෙන මේ නිලේ මෙන්න මෙතන මේ තියෙන නිලේ අපි තදින් මොහොම තද කරනකොට මේ දණිස්සට වේදනාවක් දැනෙනවා. ඒ නිසා කවදාවත් රෝගියෙකුගේ අනවශ්‍ය විදිහට මේ මැජික් පෙන්නන්න මෙතන මේ වගේ නිල ස්ථාන තදින් සම්භාහනය කරන්න හොඳ නැහැ. එහෙම සම්භාහනය කරොත් අනවශ්‍ය විදිහට මෙහෙම තද කරලා සමහරව හැඳිමිට වලුනි සමහරව මේ කලාකිරිඤ්ඤක් මේ අතට මෙහෙම දාගෙන කලාකිරිඤ්ඤක් රෙදි වලින් මොතලා මේ වගේ ස්ථාන තදින් මෙහෙම තද කරනවා. එතකොට තද කරපුවාම මෙතන ලොකු කරන්ට් එකක් යනවා වගේ එකක් එනවා. මෙයා ඊට පස්සේ ධනිස් සමාන දිගාරින්ද පටන් ගන්නවා. හැබැයි නරකම දේ තියෙන්නේ ඉබෙලේ ධනිස්ස නමලා දිගාරියට ඊට පස්සේ මෙයාට ආයි ජීවිතේට මේ ධනිස්ස නමලා දිගාරින්න බෑ. ඒ වගේම දැන් අපි බලමු මේ රෝගියාගේ දැන් මේ දකුණු ධනිස්ස පුපුරලා දැන් මීට මාස කිහිපයකට පෙර දැන් මෙතන තියෙනවා හිරිවැටිල්ල. දැන් කාලෙක ඉඳලා තියෙන හිරිවැටිල්ලක් තියෙනවා. අපි බලමු දැන් මේ පැත්තෙන් මේ වගේම තද කරගෙන එනකොට අපි බලමු මේ රෝගියා කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. මෙතන රිදෙනවා. මෙතන රිදෙනකොට කොතෙන්ද දැනුනේ ශරීරයේ වෙනත් ස්ථානයක් දැනෙන්නේ දැනෙන්නේ. මොකද එයාම කියනවා කකුලේ ඉරිවැටලයි කියලා එයා කියනවා. දැන් මේ මෙතන තියෙන මේ දැඩි මේ අනතුරු නිසා ප්‍රබල අනතුරක් වෙලා මේ ප්‍රතිකාර කරමින් යනවා. දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් ඉන්නේ 50%ක 60ක විතර වගේ හොඳ සුවතත් එක්ක මේ ඉන්නේ මේ රෝගියා. නමුත් තාම මේ හිරිවැටිල්ල තියෙන නිසා මොකද මෙතන ප්ලාස්ටික් වයර් කම්බි දාලා තියෙන්නේ ප්ලාස්ටික් වයර් කම්බි. එතකොට ඒ හිරිවැටිල්ල මේවා කරන්න ටික කාලයක් ප්‍රතිකාර කරන්න වෙනවා.
දැන් මේ ස්ථානයේ සම්භාහනය කරනකොට යාට මෙතෙන්ට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එතෙන්ට දැනෙන්නේ නැති මේ ප්‍රදේශයේ තාම හිරි වැටිලා. ඔව් හිරි වැටිලා. ඉතින් මේ හිරිය අරින්න නම් අපි මෙන්න මේ විලුඹ ඉතා ප්‍රබල සම්භාහනයක් කරන්න ඕන. දැන් අපි අද දවසේ පැය 3ක් තිස්සේ මේ විලුඹ ප්‍රදේශයේ වලමැද ප්‍රදේශය, කොට්ට ප්‍රදේශය, ඒ වගේ මෙන්න මේ කකුල් ප්‍රදේශ අපි හොඳ සම්භාහනයක් අපි කරා. ඊට පස්සේ අපි මේ රෝගියාගේ පිටකොන්ද ප්‍රදේශයේ හොඳ ඒ කියන්නේ සාර්ථක සම්භාහනයක් අද කරා. දැන් මේ වෙනකොට මේ රෝගියා ඉන්නේ හොඳ සැහැල්ලු. දැන් අද දවසේ දැන් අපේ වෙදමැදුරට පාතකනකොට තිබුණු තත්ත්වේ දැන් තත්ත්වය ගැන අපි ඇහුවොත් දැන් අපි මේ රෝගියාගෙන් මේ කතාව අහමු. මිස් කියන්නේ දැන් අපේ වෙදමැදුරට ඇවිල්ලා මේ ඇඳට නගින්න කලින් තිබුණු තත්ත්වේ දැන් තත්ත්වේ මොන වගේ තත්ත්වයක්ද දැන් මිස්ට එකට දැනෙන්නේ කියලා හිතන්න. එතකොට ඉතින් මෙන්න මේ නිලවේදකම කියලා කියන්නේ ඇත්තටම ඊටා සාර්ථක වේදකමක් කියන එක අපි ගත්තොත් අපි අෂ්ටාංග වේදකමෙන් අපේ මේ නිලවේදකම ඒකට කිසි දෙයක් බොන්න දෙන්නේ නැති තෙල් ගාලා සම්භාහනය කිරීම තුළ මේ ලෙඩ රෝග ගණනාවක්. දැන් බලන්න මේ බටහිර වෛද්‍ය ක්‍රමවේදය තුළ වයර් කම්බි දාලා මේ ගොඩ දාන්න පුළුවන් කියපු ලෙඩා මාස 3ක් මේ ලෙඩාට නැගිට ගන්න බැරුව ගියා, දනිස්ස නමන්න බැරුව ගියා. දැන් මේ රෝගියා දැන් හොඳට මේ දනිස්ස නමලා කරනවා හොඳටම නමන්න බෑ. එහෙම නමන්න එපා. යම් මට්ටමකට දැන් නමලා දිගාරින්න යාට පුළුවන්. එයා එවිදලා පෙන්නයි. දැන් කොහොම හරි මේ වෙනකොට මේ රෝගියා 60% කොහොමද තත්ත්වයේ ඉන්නවයි කියලා මම වගකීමෙන් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. මගේ නම වී.ජී. දිලේකා තිලකරත්න. E123 තල්ගස්පිට යන එක තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මාවනැල්ල ආසනේ තමයි ඉන්නේ. එතකොට මේ මම සයිටිකා රෝගීන් අවුරුදු 5ක් විතර මේ බෙහෙත් ගත්තා. ඒවට අඩුුනේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් තමයි මම ගත්තේ. ඒවට අඩුුනේ නෑ. මේ MRI, CT scan අර ඒවා කරා කිසිම දෙයකට අඩුුනේ නෑ. නමුත් මේ මගේ පුතා මං දුක් විඳිනවා බලන්න බැරි තැන වීඩියෝ මේ ෆෝන් එකේ වීඩියෝ බැලලා ගිරි උල්ලේ වෙද මහත්තයා වීඩියෝ එකක් දැකලා තමයි මට කිව්වා අම්මා මෙහෙම එකක් තියෙනවා බලමු කියලා. ඊට පස්සේ ඒ වෙද මහත්තයාගේ බෙහෙත් ගත්තට පස්සේ දැන් මම මාසයක් විතර වෙනවා තෙල් ගාන්න අරන්. මට දැන් හොඳටම හොඳයි. මං ඇවිදලා යනවා එනවා මට මොනවාක්ම කරගන්න බැරි තත්ත්වෙ තිබ්බේ. වෙද මහත්තයාගේ බෙහෙත් වලට තමයි මට ගොඩක්ම හොඳටම හොඳ වුණේ. ඇත්තටම මේ වෙද මහත්තයා බුදුන් දෙකට මන් දකින්න තරම් පින් කරගත්තා. අපේ ගම අරණායක තල්ගස්පිටියේ ඒ කියන්නේ කෑගල්ල මාවනැල්ල ආසනයට අයිති ප්‍රදේශයක්. එතකොට මාගේ නෝනාගේ නම වී.ජී. දිලේකා තිලකරත්න. එතකොට මගේ නෝනා අවුරුදු 5ක් 6ක් තිස්සේ ඉඳන් සයිටිකා කියන කොන්දේ අමාරුවත් එක කොන්දේ විතරක් නෙවෙයි බෙල්ලෙයි කොන්දේයි කකුලේ ගැක්කමුකුයි තිබුණා. ඒ වගේම මෙයාට බෙල්ලේ අමාරුව හැදිච්චාම ආයෙ කිසි දෙයක් කරගන්න බෑ. කොන්දේ අමාරුව හැදිච්චාම කිසිම දෙයක් කරගන්න බැරි මට්ටමට ඉඳලා පස්සේ මං බටහිර වෛද්‍ය ක්‍රමයට ගිහිල්ලා MRI, CT scan ඔක්කොම රාගම ලීසන්ස් එකෙන් කරා. ඒ වගේම එක්ස්රේ පවා ගත්තා. විශේෂඥ වෛද්‍යවරු බොහෝ දෙනෙක් මෙයාට ප්‍රතිකාර කරා. ඉතින් නුවරනුත් ප්‍රතිකාර කරා. ඒ ප්‍රතිකාර කරගෙන යන අතරේ මාසයක් විතර ඒ බෙහෙත් දෙනකොට මගේ නෝනට ඇවිදලා යන්න නැගිටින්න බැරුව හැරෙන්න මොනවත් නැතුව ඔත්පොළ වෙච්ච මට්ටමටම සිද්ධ වුණා. ඉතින් පස්සේ දැන් මෙයාට මොකද කරන්නේ කියලා අපි කල්පනා කර ඉද්දි මගේ ලොකු පුතා එයා කැම්පස් එකේ ඉන්නේ. එයා කිව්වා තාත්තා මම බලන්නම් ෆෝන් එකේවත් අපි දේශීය වෛද්‍යවරයෙක් හොයාගන්න කියලා. පස්සේ බලනකොට ගිරි උල්ලේ හිටියා ඉසිවරයෙක් වාගේ හොඳ වෙද මහත්තයෙක්. මේ වෙද මහත්තයා ළඟට මම ගියා. මම ගිහිල්ලා මේ වෙද මහත්තයාට MRI CT scan පෙන්වන්න මට අරන් යන්නත් බැරි මට්ටමක් වුණා ඒ අවස්ථාවේ. මොකද මම ගොඩාක් ඒ අවස්ථාවේ දුකෙන් හිටියේ. ඒ නිසා වෙද මහත්තයාට මං ලෙඩාගේ තොරතුරු පමණයි කිව්වේ. වෙද මහත්තයා කිව්වා මෙයාට සයිටිකා රෝගේ තමයි තියෙන්නේ. එහෙනම් මම දෙන්නම් කියලා තෙල් බෝතල් දෙකක් දුන්නා. මාස 4ක් අපි වෙදකම් කරන්න ඕනේ. වෙදකම කරගෙන මේක නිට්ටාවරුසුව කරගන්න පුළුවන් නිල ප්‍රතිකාර කරන්නේ කියලා. ඇත්තෙම මම වෙද මහත්තයා කියපු විදිහට ඒ ආකාරයෙන්ම ඇවිල්ලා නිල ප්‍රතිකාර ටික
ඒ බෙහෙත් ඔක්කොම කරා තෙල් වලින්ම පමණයි. ඒක කරගෙන සති 2 3 යනකොට මෙයාට ඇවිදලා යන්න මොනවත්ම බැරි මට්ටම බිත්ති පවල්ලන්නේ එළියට උනත් යන මට්ටම තිබුණේ. එතකොට දැන් හොඳම මට්ටමකට ආවා. දැන් මාසෙකමාරක් වෙනවා ප්‍රතිකාර පටන්ගෙන. දැන් මගේ නෝනා හොඳට අර මුලින් හිටපු ආකාරයටම එයාගේ වැඩපොළ කරගෙන ගමන් බිමන් යනවා එනවා වැඩපොළ කරගන්නවා. හොඳම මට්ටමට ඉන්නවා. ඉතින් මේ වාගේ වෛද්‍යවරුන්ට ඇත්තටම අපිට හොයාගන්න දුර්ලභයි. මේ වාගේ වෛද්‍යවරයෙක් හොයාගත්තොත් ඒ වෛද්‍යවරයා ගැන කියනවා නම් විශේෂයෙන්ම කියනවා නම් මේ වාගේ ලෙඩක් කියන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍ය ක්‍රමෙන් හොඳ කරන්න බැරි දේවල්නේ. ඉතින් අපිට තවත් මේ වාගේ ලෙඩු ඉන්නවා නම් ස්නායු සර්ජරි වලට ගිහිල්ලා 50ට 50 තියාගන්න නැතුව මේ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න මට 100ට 1000ක් ෂුවර්. මොකද මගේ ලෝනා හිටපු මට්ටම. මම අවුරුදු 6-7ක් තිස්සේ දුක් විඳපු කෙනෙක්. මම පෙදරේ රික්මේෂන් වැඩ තමයි කරන්නේ. එතකොට මම ගිහිල්ලා ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි කරන්නේ. මට හිත හදාගෙන වැඩ කරන්නේ දැන් මේ මාස දෙක තුල තමයි. මොකද මේ වෙද මහත්තයාගේ බෙහෙත් පටන් ගත්තට පස්සේ තමයි. මොකද වෙද මහත්තයාගේ ඒ බෙහෙත් ඇත්තටම දිව්‍ය ඖෂධ හා සමානයි. බෙහෙත් හොයාගන්නටත් බොහොම දුර්ලභ බෙහෙත් වර්ග වලින් තමයි මේ හදලා මේ ලෙඩු මේ ආකාරයට හැම කෙනෙක්ම හොඳ කරන්නේ. මේ ලෙඩ විතරක් නෙවෙයි තව ගොඩක් රෝග වලට වෙදකම් කරනවා. නහරගත ගැසීම්, ඒ වගේම දියවැඩියා රෝග, ඒ වගේ ගොඩාක් රෝග වලට අංශ පණ නැතිවීම, අංශ භාග රෝග, ඒ සියලුම දේ ඒ ආකාරයටම කරනවා. ඉතින් ඇත්තටම දැන් තමයි මම කෑම වේලක් හරි නෝනයි මගේ දරුවොත් එක්ක සතුටින් කාලා බීලා ඉන්නේ. මගේ ලොකු පුතා කැම්පස් එකේ ඉඳගෙන ලෙක්චර්ස් ගොඩක් කට් කරගෙන තිනවා. මොකද අම්මට ලෙඩ වුණා කියපුවාම ඒ මගේ දරුවට එහෙනම් ඒ වැඩ ටික කරගන්න බෑ. ඉතින් ඇත්තටම මම මේ මාස දැන් එකමාරයි බෙහෙත් කරන්න අරගෙන අපේ ගෙදර හැමදාම මේ වෙද මහත්තයා ගැන දවසට දෙපාරක්වත් කතා වෙනවා. මොකද අපිට නම් ඉසිවරේක් හම්බුණා හා සමානයි. එතකොට මේ වෙද මහත්තයා කියන්නේ ඇත්තටම මේ වාගේ වෛද්‍යවරු ලංකාවේ ගොඩාක් දුරට අඩුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට කරන අය අවුරුද්ද 2-3 බෙහෙත් කරත් ටිකින් ටික තමයි අඩු වෙගෙන යන්නේ. වෙද මහත්තයාගේ ඒ ප්‍රතිකාර වලට ඇත්තටම හොඳම තත්වෙට ලෙඩ දුක් සුව කරනවා. ඒක ඉතින් මට කියලා වචන වලින් නිම කරන්න බෑ. මොකද ඒක තවත් රෝගීන් ඉන්නවා නම් මේ රෝගෙන් පෙරෙන කිසිම වෛද්‍යවරයෙක් හොයාගෙන යන්න එපා. මොකද මම මේ වෙනකොට ලක්ෂ 25ක් විතර බටහිර වෛද්‍යවරුන්ට තව ඔය දේශීය වෛද්‍යවරුන්ට වියදම් කරලා තියෙනවා. නමුත් මේ ආකාරයට මේ සති 3න් යන්න බැරුව හිටපු කෙනා යන්න පුළුවන් මට්ටමටත් වෙලා පොඩි කැක්කුම් තිබුණා. දැන් මේ වෙනකොට හොඳ මට්ටමක් ආවා කියන්නේ ඒ වෛද්‍යවරයා ගැන කියන්න වචන නැහැ. මොකද එතකොට මේ කරන ප්‍රතිකාර වලින් මොනියම් ආකාරයකවත් අතුරු ආබාධ නැහැ. දවසින් දවස හොඳ වෙනවා. ඒ ලෙඩෙන් පමණක් නෙවෙයි ඒ තෙල් එක මං හිතනවා රෝග ගණනාවකට මං හිතනවා 18කට 16කට වගේ ඔක්කොම එකට අල්ලලා තමයි හදලා තියෙන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා. තව රෝගයක් තිබුණොත් ඒ රෝගෙත් මේ තෙල් වලින් හොඳ වෙන ආකාරයක් තමයි. මොකද ඉස්සර රජ කාලේ ඉඳන් එන වෛද්‍ය ක්‍රමයක් තමයි මෙතුමා ළඟ තියෙන්නේ. එතකොට මෙතුමා ගොඩාක් මේ වෛද්‍යවරයෙක් වශයෙන් ලෙඩ වෙනෙන් ගොඩාක් මහන්සි වෙනවා. ඇත්තෙම මට ගොඩාක් සතුටුයි. මේ රෝගෙන් පෙළෙන සෑම ලෙඩෙක්ම 100%ක්ම ෂුවර් මේ වෙද මහත්තයාගෙන් බෙහෙත් ගන්න කියලා මම බොහොම නිහතමානීව කියනවා. මොකද මගේ නෝනායි මගේ දරුවෝයි හිටපු මට්ටමත් එක්ක එපමණයි මට කියන්න තියෙන්නේ. ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී ඔබ සියලු දෙනාටම අද දවසේ මේ වචන ටික ඉතාමත්ම වැදගත් වෙනවා ඇති. මොකද නිරෝගී සම්පත කියන එක අපි හැම දෙනාටම මේ ලෝකේ තියෙන උතුම්ම ලාභය. මේ වචන ටික මෙහෙම ප්‍රකාශ කරන්න හේතුව මගේ දෙවෙනි දුව ඉපදිලා මාස 3කින් මොලේ ඔපරේෂන් එකක් කරන්න යෙදුණා. ඒ ඔපරේෂන් එකේදී මේ දුවගේ දකුණු අත සහ දකුණු කකුල මේ ඔබට පේන්නේ බොහොම ආබාධිත තත්වයට පත් වුණා.
අවුරුදු 18ක් වෙනකම්ම ලංකාව පුරාම වෙදමාතෘ හොයාගෙන ගිහිල්ලා ඔවුන් කියන ආකාරයේ වෙදකම් කරලා ඒත් අපි බලාපොරොත්තු වෙන සුවයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එක දවසක් ඊ타මත්ම අහඹු ලෙස ගුවන් විදුලි වැඩසටහනකින් මට අහන්න ලැබුණා ගිරිඋල්ලේ රෝහණ සබරගමුව කියන වෙද මහත්තයා පිළිබඳව වැඩසටහනක්. මේ වැඩසටහන මම සියලුම වැඩ නවත්තලා ඊ타මත්ම ඕනකමෙන් අඩහෝරාවක් පමණ මේ වැඩසටහනට සවන් දුන්නා. ඒ අවස්ථාවේදී මේ ගිරිඋල්ලේ සබරගමුව වෙද මහත්තයා නොඑක ආකාරයේ රෝග ගණනාවකට වෙදකම් කරන ඓතිහාසික ඒ වගේම පාරම්පරික වෙද પરම්පරාවකින් පැවතෙන ඒ ශිල්ප ශාස්ත්‍රය ඒ වෙදකම පිළිබඳව හොඳ විස්තර කිරීමක් හැඳින්වීමක් කරා. එහිදී එතුමා ඉතින් ප්‍රකාශයටපත් වුණා ස්නායු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රෝගීන් ගණනාවක්ම සුවපත් කරපු බව. ඊට පස්සේ මටත් හිතුණා මේ වෙද මහත්තයා හොයාගෙන ගිහිල්ලා අපේ මේ දුව එක්කරගෙන ගිහිල්ලා පෙන්නලා මේ දුව සුවපත් කරගන්නට එතුමාණන්ගෙන් පිහිටක් පිළිසරණක් ලැබෙයිද කියන කාරණය පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුව අපි ගියා. ඒ ගිය දවසේ ඉඳලා මේ මොහොත දක්වාම අවුරුද්දක පමණ කාලයක් එතුමාණන් මගේ දුව පරීක්ෂා කරලා බලලා මේ තියෙන ස්නායු ආබාධය පිළිබඳව හොඳට තේරුම්ගෙන අපරත් පැහැදිලි කරලා දීලා මේ දරුවටත් ඒ රෝගී තත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා දීලා එතුමා පොරොන්දු වුණා අවුරුද්දක් වැනි කාලයක් තුලදී අපට සතුටුදායක ප්‍රතිඵලයක් ලබා දෙන්න එතුමාණන් පොරොන්දු වුණා. ඒ අනුව එතුමාණන්ගේ පාරම්පරික වෙදකම තුලින් එතුමාණන් විසින්ම නිෂ්පාදනය කරනු ලබන ඒ තෙල් බෙහෙතක් අපට නොමිලේම ලබලා දීලා ඒ වෙදකම කරන්නට ඕන ඒ තෙල් බෙහෙත් ප්‍රතිකාරය කරන්නට ඕන ආකාරය අපට විස්තර කරලා දීලා ඇත්තටම අපේ පියෙක් වගේ ඒ වෙද මහත්මයාගේ දරුවෙක් වගේ බොහොම අනුකම්පාවෙන් අපගේ දුවගේ ඒ රෝගී තත්ත්වය හඳුනාගෙන අවුරුද්දක් පුරාවට නොකඩවාම අපට නොමිලේ මේ බෙහෙත් ටික තෙල් ටික ලබා දෙමින් ඒ වෙදකම නිසියාකාරව සිදු කිරීමට අපට අවවාද අනුශාසනා සහ බෙහෙත් ලබා දුන්නා. ඒ අනුවම අපි ක්‍රියා කරපු නිසා අද අපට බොහොම සතුටුදායක අවස්ථාවක් සතුටු වෙන්න පුළුවන් අම්මත් ඒ වගේම මේ දුවගේ අනිත් සහෝදරයෝ තාත්තා විදිහට මමත් ඊ타මත්ම සතුටු වෙනවා මේ දුවට අද පොළොවේ පය ගහලා ඇවිද ගන්න පුළුවන් මට්ටමක්. ඒ වගේම අතෙන් යම්කිසි අත අනිත් අතෙන් වැඩ කරන්න උදව්වක් ගන්නට පුළුවන් පමණින් සුවයක් ලබා දෙන්නට ඒ වෙද මහත්තයාට හැකියාව ලැබීම පිළිබඳව අපි අපේ පවුල වෙනුවෙන් ඒ වගේම සියලු රෝගීන් වෙනුවෙන් අපි ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. මේ පණිවුඩේ මම ශ්‍රී ලංකා වාසී මෙවැනි රෝගීන්ට මෙවැනි රෝග වලින් පෙළෙන රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට දෙමව්පියන්ට කියන්නේ මෙවැනි සංගවුණු වෙද પરම්පරාව වලින් පැවතගෙන එන ඒ පාරම්පරික වෙදකම් ඊ타මත්ම මිල මුදල් නොතකා බොහොමත්ම අනුකම්පාවෙන් මානව දයාවෙන් යුතුව මේ කරන ප්‍රතිකාරය මේ වෙද પરම්පරාව අදට නියෝජනය කරමින් මේ රෝහණ සබරගමුව වෙද මහත්මාණන් මේ කරගෙන යන මේ ක්‍රියාවලිය ඇත්තටම සත්‍ය බව ඒ වගේම ප්‍රතිඵලදායක බව සතුටු වෙන්නට පුළුවන් බව අපි සියසින් දැකපු නිසා ප්‍රායෝගිකව දැකපු නිසා අද අපට දකින්න අපට පමණක් නෙවෙයි ඔබ සියලු දෙනාටම දැක බලා ගන්න පුළුවන් මට්ටමේ මේ දුවගේ අද ජීවත් වෙන මේ දුව මේ සමාජයේ හොඳ දරුවෙක් විදිහට ඉදිරියට මම හිතන්නේ 100%ක්ම සුවපත් කරන්න පුළුවන් කියන විශ්වාසය අපේ වෙද මහත්මයා අපට දීලා තියෙනවා. ඒ ප්‍රතිඵල අද වෙනකොට අපට 75%කට ආසන්න ප්‍රමාණයක් අපට ලැබිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මින් ඉදිරියටත්
මේ වෙද මහත්මයාගේ මේ ස්නායු සම්බන්ධ ප්‍රතිකර්ම අපේ සමාජයට ඉතාමත්ම බෙහෙවින්ම වැදගත් වෙනවා උවමනයි. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ කතාවට සවන් දෙන මේ අවස්ථාව නරඹන්නට ලැබෙන ඔබ සියලු දෙනාටම මහඟු අවස්ථාවක් වේවි. ඔබගේ දරුවා උවපත් කර ගැනීම සඳහා මේ වෙද මහත්මයාගේ මේ ගිරිඋල්ල රෝහණ සබරගමුවේ වෙද මහත්මයාගේ පිහිට පිළිසරණ ඔබට ලැබේවි. ඒ නිසා ඔබ කිසිදු සැකයකින් අවිශ්වාසයකින් තොරව මෙතුමාණන්ගේ පිහිට පිළිසරණ ලබා ගන්නට ක්‍රියාත්මක වෙන්න අදම ඒ සඳහා ඔබට පිහිට පිළිසරණ සපයන්නට එතුමා සැදී පැහැදී සිටිනවා. මුදල් බලාපොරොත්තුවකින් තොරව ඊ타ත්ම කාරුණිකව ඒ කාර්ය සිද්ධ කරන නිසා අපි එතුමාණන්ට සිය දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි එතුමාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙවැනි යහපත් කාර්යයන් ඉෂ්ට කර ගැනීම සඳහා මේ සමාජයට මෙවැනි රෝගී පුද්ගලයන් සුවපත් කිරීම සඳහා එතුමාණන්ගේ දැනුම එතුමාණන්ගෙන් පස්සේ එතුමාණන්ගේ දුවදරුවන් මේ සඳහා සෑහෙන වෙහෙස මහන්සි වෙලා මේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන ඉදිරියට කරගෙන යන්නට රැක ගන්නට වෙහෙස මහන්සි වෙන බවත් අපි දන්නවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා වාසී ඔබ සියලු දෙනාටම පමණක් නොවේ විදේශීය ජාතීන්ට පවා විදේශීය රටවල් වල වාසය කරන ඔබට පවා මේ වැදගත් වේවි. ස්නායු සම්බන්ධ පමණක් නොවේ තවත් රෝග ගණනාවකටම එතුමාණන් පිහිට වෙනවා පිළිසරණ වෙනවා. එතුමාගේ ශිල්ප ඥානය ඒ වෛද්‍ය ඥානය එතුමා තුළ තියෙනවා. එවැනි රෝගීන් ගණනාවක් අපට එතුමාගෙන් බෙහෙත් ගන්න සුවපත් වෙච්ච රෝගීන් ගණනාවක් වෛද්‍ය විද්‍යාවෙන් සුවපත් කරන්නට බැරි වුණු රෝගීන් ගණනාවක් අපට හමු වෙලා තියෙනවා කතා කරලා තියෙනවා. ඒ නිසා ඔබටත් අපි ආරාධනා කරනවා ඔබටත් අපි සිහිපත් කරනවා ගිරිඋල්ල රෝහණ සබරගමුවේ වෙද මහත්මයාණන් හමු වෙලා ඔබගේ රෝගීන් සුවපත් කරගන්නට අවස්ථාව ලැබේවි. ඒ ඔබගේ වාසනාවක් හැටියට සලකන්න කියන කාරණේ මතක් කරමින් එතුමාණන්ටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ඔබ සියලු දෙනාටම හෙට දවසේ ප්‍රයෝජනවත් වේවියි මම විශ්වාස කරනවා. මම පදිංචි කෑගල්ලේ බෙරගුල පින්නකොල්ලවත්ත. එස්.කේ. මාරසිංහ නම. දැන් මට සීනි හැදිලා අවුරුදු 15ක් වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ. ඉංග්‍රීසි බෙහෙත් බීලා ඉතින් මට අඩු වෙන තත්ත්වයක් නැති තැන තමයි මම මේ ෆෝන් එකේ මහත්තයාගේ වීඩියෝ බලලා මහත්තයා ළඟට යමු උනේ. ඉස්සල්ලාම තිබ්බ සීනි 500ට. හරි අමාරු තිබ්බෑකට. නිකන් කලන්තේ නිකන් ගෙලින් ඉන්න බැරි තත්ත්වයක් වගේ. ඊට පස්සේ මේ ෆෝන් එකේ මහත්තයාගේ වැඩසටහනද බලලා මම ඊට පස්සේ තමයි මහත්තයාගෙන් බෙහෙත් ගන්න ගත්තේ. මහත්තයාගෙන් තෙල් අරගෙන ගාලා ඉංග්‍රීසි බෙහෙතුත් බොනවයි අතරේ. ඒ බොනකොට අර තෙල් ගාලා මේව කරගෙන මම කොහොම හරි 150ට බැස්සා මට. ඊට පස්සේ ඉතින් මම මහත්තයාගෙන් ආන්නෙත් නැතුව බෙහෙත් පෙත්තක් අඩු කරා. දවස් 15 බැලුවා මම. මාස එකමාරේ තම තෙල් ගාලා තියෙන්නේ. ඉතින් ඒ ටිකට තමයි මට ඔය ගන්නට බහැලා තියෙන්නේ. දැන් ඉතින් අර සීනි තියෙනකොට තිබ්බ අමාරු නිදිමත ගතිය නිකන් කම්මැලි ගතිය දැන් ඒ මුකුත්ම නැහැ. මගේ නම දයනන්ද ජයවීර. මගේ නෝන මහත්මයා මල්කාන්ති ජයවීර. මෙතුමියට 1981 විතර වලින් දුව හම්බෙන්න ඉඳිද්දි අන්තම් නාරගටක සීම තිබුණා. පස්සේ අන්තිම කාලේ ටිකක් වැඩි වුණා. දුව හම්බුණාට පස්සේ අවුරුදු 3-4ක් වගේ යනකොට නාරගටක සීම තත්ත්වය වැඩි වුණා. මොකද විවිධ ප්‍රතිකාර කරා සිංහල ප්‍රතිකාර කරා බටහිර ප්‍රතිකාර කරා සුවයක් ලැබුණේ නැහැ. අවුරුදු ගාණක් මේකෙන් දුක් වෙනවා මෙයා. මේ ගෙදර තරප්පු පෙළේ උඩට එක සැරයක් නැග්ගාම දවසට ආයේ නගින්න බෑ කීයටවත්. ඊට පස්සේ තෙල් ಜಾති ගාලා පස්සෙන්ද වෙනකොට යාන්තම් හොඳ වෙනවා. නමුත් ආයෙත් හැදෙනවා. හොඳ වුණ සනීපුන්නේ නැහැ. වේදනාව සමනය යටපත් වෙනවා මිසක් සුවයක් ලැබුණේ නැහැ. ඒ ඉන්න අතරේ තමයි මව්බිම පත්‍රයේ දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ඔබතුමාගේ දැන්වීමක් දැක්කේ. ඒක දැකලා මේ විශ්වාසයක් තිබුණේ නැහැ අපිට. නිකන් සැකේට අපි ඇනොම් කරා. ඇනොම් කළා අනේ සුමානියක් විතර ඔබතුමා කියපු විදිහට ප්‍රතිකාර කරනකොට ඒ අමාරු සම්පූර්ණයෙන්ම වගේ හොඳ වුණා. දැන් සමහර තැන්වල කකුලේ තිබුණේ අර මිදි පොකුරු වගේ නිල් පාටට නහර එළියට පැනලා තිබුණේ. දැන් ඒවා මොනවත් පේන්නේ නැහැ. සමහර තැන්වල දකින්නම නැහැ. යන්තම් අර හැමේ පොඩි කැලලක් වගේ පේන්න තියෙනවා එච්චරයි. දැන් මම හිතන්නේ මේ තරප්පෙල් නගින වාර ගන්න කියන්න බෑ දවසකට.
ඉතින් ඔබතුමාට පින් සිද්ධ වෙන්න ඕන. මේ ප්‍රතිකාර නිසා තමයි සම්පූර්ණ සුව වුණේ. හැබැයි ඔබතුමා කියපු විදිහට ප්‍රතිකාර කරා.